Hello friends, welcome to Kavi Tech YouTube channel. අද අපි කරන්න යන්නේ Windows 10 එක download කරලා pen එකට bootable කරලා ඒ pen එකෙන් කොහොමද Windows 10 එක වෙන laptop එකකට හෝ PC එකකට දාගන්නේ කියලා. පළවෙනිට අපි pen එකට Windows 10 එක bootable කරගෙන ඉන්න ඕනේ. ඒ bootable කරන වීඩියෝ එක විතරයි අද කියලා දෙන්නේ. අනිත් වීඩියෝ එක next වීඩියෝ එකෙන් ඔය කට්ටියට මම කියනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යනුවෙන කට්ටියට පළවෙනිට කරන්න තියෙන වාගේ වෙබ් බ්‍රවුසර් ඕපන් කරන්න. මම මේ විදිහට Google වෙබ් බ්‍රවුසර් ඕපන් කරගෙන මෙතන විදිහට යනවා. මෙතන සර්ච් කරනවා Windows 10 download කියලා. ඇත්තටම මේකේ PC එකේ නම් මේ පොඩි වැඩක් තියෙන්නේ කරගන්න. කම්පියුටර් එකේ නම් ඇත්තටම කරන්න නැති වැඩක් sorry PC එකේ නම් පොඩි වැඩක් කම්පියුටර් එකේ නම් පොඩි වැඩක් කරගන්න තියෙන්නේ. හැබැයි මොබයිල් එකේ නම් කරන්න නැති වැඩක් නැහැ මේකේ. මේ විදිහට ඔයා මේකේ පළවෙනිට මේකට යන්න මම මේකේ link එක පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙන මේක පළවෙනි වීඩියෝ එකේ හින්දා මට description එකේ මොකවත් දාන්න බෑ link. ඊපස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ ඔයාලට බලන්න මෙතනින් මේක download දුන්නොත් මෙතනින් download වෙන්නේ MediaTek tool එක. අපිට MediaTek tool එක download කරලා එහෙම download කරන්න වැඩක් නැහැ. මට ඕනේ කෙලින්ම අපිට ඕනේ කෙලින්ම ISO file එක download කරගන්න. ඒකට ඔයා කරන්නේ මෙතන right click කරලා මේ මේකේ කොහේ right click කරලා inspect වලට යන්න. ඔයා බලන්න පුළුවන් මේකේ load වෙනවා ටිකක් කරා ගිහින් ඉතින් ඉම්පෙක්ට් ලෝඩ් වෙනවා. ඉම්පෙක්ට් ලෝඩ් වුණාට පස්සේ ඔකට කරන්න දෙන්නේ මෙන්න මේ ඉම්පෙක්ට් කියන එකේ ටික බලන්න පුළුවන් මෙතන තියෙනවා මේ 33. මේ 33 ටච් කරලා more tools යන්න. more tools වලින් network conditions වලට යන්න ඕනේ. ඔකට මේක උඩට ඇද ගන්න පුළුවන් යාළුවනේ. මේක උඩට ඇද ගන්නවා. මේ විදිහට. දැන් මෙතන මේ user browser default කියන එක off කරගන්න. ඊට පස්සේ මෙතන customize කියන එකට යටට ගිහිල්ලා ඔයාලට මෙතනින් පුළුවන් මේ Safari iPad ISO කියන එකට එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලට ගන්න තියෙන මේ site එක මෙන්න මෙතනින් refresh එකක් දෙන්න. මේ විදිහට ඔයාලට ඒක refresh කරන්න පුළුවන් site එක. දැන් ඔයා පොඩ්ඩක් පල්ලෙහාට මේ විදිහට refresh වුණාට පස්සේ දැන් දෙතුන් පාරක් site එක cut back වෙයි යනවා. ඊට ඔයාලට තියෙන්නේ මේක refresh වුණාට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න. ඔන්න මේ විදිහට refresh කරලා ඉන්න. ඉතින් දැන් refresh වෙන site එක දැන් මම ඉතින් මේ site එක බලන්න ඕනේ දැන් කලින් තිබ්බ දේ මෙතන පෙන්නන්නේ. select edition කියලා පෙන්නනවා. මම මෙතනට select edition කියන එකට Windows 10 multi edition කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා confirm එක ක්ලික් කරනවා. මට මේක කට් කරනවා මම මේක මේ විදිහට කට් කර ගන්නවා මෙන්න මෙතනින්. මේ විදිහට back වුණාට පස්සේ ඔයාලට මෙතන මේ පල්ලෙහාට ගියාට පස්සේ මෙතන choose one කියලා එකක් තියෙනවා. අර multi edition එක දැම්මම පස්සේ මෙතන choose one කියලා කටට වෙන්නවා. මම මේක උඩත් එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ ඔකට මෙතන බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි කියලා තියෙනවා. ඒක ඔයා කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ඔයාලට වැඩි දෙයක් කරන්න දෙයක් නැහැ. මෙතන ඔයාලට 32 බිට් මොකද්ද 64 බිට් කියන්නේ. 32 බිට් කියන්නේ ඔයාගේ RAM එක 4GB වලට වැඩිය අඩුයි නා 32 බිට් තමයි හරියන්නේ. හැබැයි මගේ එක දැන් 4GB වලට වැඩි හින්දා මම මෙතන 64 බිට් download කියන උඩ එකපාරක් ක්ලික් කරනවා. ඔය ඉතින් වෙනද දැන් ඔකට normal විදිහට මේක 5.7 වෙනවා GB වෙනවා. අපේ Windows ISO file එක මම මේක download කරන්න හින්දා cancel කරනවා. මොබයිල් එකෙන් කරන මම අවසානට පෙන්නන්න. bootable කරගන්න නම් ඔයාලට pen drive එකක් අවශ්‍ය වෙනවා 8GB වලට වැඩි. pen drive එකක් අවශ්‍ය වෙනවා 8GB එකට වැඩි. මම මේ විදිහට දැන් මගේ Windows 10 file එක මෙතන තියෙනවා. එතන කට්ටිය බලන්න පුළුවන් Windows 10 එක මම folder එකකට දාලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම next කරන්නේ අපිට bootable කරගන්න තව පොඩි app එකක් ඕන වෙනවා. අපි මේ විදිහට search කරනවා Rufus download කියලා. මම මේ ඔක්කොම link ටික පල්ලෙහා comment box එකේ දාලා තියෙනවා. මොකද අපිට description එකේ දාන්න බෑ. මේක මගේ first video එකකින්. ඉතින් පළවෙනි link එකෙන් යනවා. ඊළඟට ඉන්නේ පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. Rufus 4.13 කියලා. මේක ඔයා එකපාරට ඔබපුවා මේ විදිහට download වෙනවා. අනේ show all දෙන්න. මෙතන මේක තියෙන Windows 10 එක. ඊපස්සේ මම මේ විදිහට show all දීලා මේක මේක කට් වෙනවා. කට් වෙලා මෙතන මේ Rufus එක එළියට ගන්නවා. ඒකට බලන්න. දැන් මම මේකෙන් back වෙලා ඉවරලා මේකේ run as administrator කියන එක දෙනවා.
පස්සේ ඇඩ්මිනිස්ට්‍රේටර් කියන එක දුන්නාට පස්සේ ආට බලන්න මම ටිකක් කළා ගියාට පස්සේ මෙන්න මගේ දැන් ලෝඩ් වෙලා ඉවරයි රූප software එක. දැන් ඔයාලට තේරෙනවා වගේ pen drive එක ක්ලික් මේකට ගහ ගන්න කියන්නේ දැන් ඔයාලට තේරෙනවා වගේ pen drive එක PC එකට ගහ ගන්න. මේ විදිහට pen drive එක PC එකට ගහ ගන්නවා. ගහගත්තට පස්සේ කටට බලන්න උනා මෙතනදී කටේ මෙතන පේනවා දැන් අන්න දෙයියනකට බලා ගන්න පුළුවන් මෙතන දැන් මේ විදිහට පේනවා මගේ දැන් ඉහකට pen drive එක මම එක 64GB pen drive එක මෙතන තමයි select කියන එකට select කියන එක ක්ලික් කරලා මෙතන ඔයාගේ Windows ISO file එක select කරන්න ඕනේ මම මේ Windows 10 කියන එක මේ විදිහට select කරනවා ඊට පස්සේ කට්ටියට then මෙතන GPT කියන එක තියන්න මෙතන standard installation එක තියන්න මෙතන GPT කියන එකට දාන්න මෙතන මේකට දාන්න මෙතන NTFS ම දාලා තියන්න යාළුවනේ ඊපස්සේ මෙතන press දෙකට මේ විදිහට ටික් දෙකේ කට්ටියම වට ගන්න ඊට පස්සේ මෙතන තියෙනවා start button එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාගෙන් මේ විදිහට අහනවා මේ තුනම ඔයාලට ඕෆ් වෙලා තමයි තියෙන්නේ මේ තුනට පළවෙනි තුන මේ විදිහට දාලා ඔයාගේ ඒ කියන්නේ ඔන් වෙනකොට අර user ද නමද මොකද්ද අන්න එහෙම විදිහට වැටෙනවා ඒකේ මම දාන්නේ මගේ නම මම මගේ නම දා ගන්නවා මෙතනට මම ඒක user කියලාම දාලා තියෙනවා මම නම දාන්නේ නැහැ විදිහට ඕකේ දෙනවා ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේකේ තියෙන ෆයිල් ඔක්කොම delete කරන්නද කියලා ඔයා ඒකටත් ඕකේ දෙන්න හරි යාළුවනේ දැන් අපේ bootable වෙන ගමන් තියෙන්නේ pen එක pen එක දැන් bootable වෙනවා කට්ටිය බලා ගන්නවා මේ විදිහට bootable partition GPT කියලා ලියලා වැටලා තියෙනවා ඔය විදිහට විනාඩි 8ක් 10ක් විතර යනවා යනෝනේ මේක bootable වෙන්න මේක bootable ඉවරුනාට පස්සේ bootable වෙලා ඉවරුනාට පස්සේ මෙතන කට්ටිය ready කියලා වැටෙනවා ඊට පස්සේ ඔයාලට දෙන්නේ මෙතනින් close කරන්න හරි යනෝනේ දැන් අපි බලමු මොබයිල් එකෙන් කොහොමද Windows එක install කරන්නේ කියලා bootable කට්ටියට පෙන්නන්නේ නැහැ මම මෙතන මේක cancel කරලා දානවා නැත්නම් මේක ඔය කට්ටිය bootable කරගන්න මම හිතනවා ඒක ඕනේ නැති වෙයි කියලා මෙතන ඔය කට්ටිය ready කියලා පෙන්නන යාළුවනේ bootable ලැබුණාට පස්සේ pen drive එක ඊට පස්සේ කට්ටිය මෙතන close button එකක් තමයි පෙන්නන්නේ ආයෙ close කරගන්න පුළුවන් ඔය විදියට හරි යාළුවනේ දැන් අපිට කරන්න තියෙන අපි දැන් මාරු වෙමු අපි මොබයිල් එකට මම මේ තියෙන මොබයිල් එකට මාරු වෙනවා හරි යාළුවනේ දැන් අපි බලන්න කොහොමද මොබයිල් එකෙන් Windows 10 එක install කරගන්න කියලා මේක නම් ඇත්තටම කරන්න දෙයක් ඇදෙම නැහැ කියලා එතන බලන්න web browser එක open කරගන්න open කරගෙන ඔයා මෙතන search කරන්න Windows 10 download කියලා මම search කරගන්න එතකොට මෙතන Microsoft එකේ කලින් විදිහට පෙන්නන එකට ඔයා යන්න ගියාට පස්සේ අර කලින් PC එක අපි හදාගත්තේ ඒක විදිහට තමයි මේකේ පෙන්නන්නේ මේක ඔයා Windows 10 multi edition ISO කියන එක ක්ලික් කරලා confirm දෙන්න ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙතන English තෝරන්න English තෝරලා confirm දෙන්න හරියන්නේ ඊට පස්සේ ඔයාලට මේ විදිහට තමයි පෙන්නන්නේ කලින් විදිහට මම මෙතන 64 bit දීලා download කරගන්නවා හරියන්නේ දැන් මේක මේ විදිහට download වෙනවා මොබයිල් එකකින් අතරම කරන්න නැති දෙයක් නැහැ මේක easy download කරගන්න බලන්න මොබයිල් එකෙන් මම ඒකත් ඔය විදිහට කට් කරගන්නවා මම හිතනවා කට්ටියට අද කියලා දීපේ හොඳට තේරෙන්නේ නැති කියලා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු